හලෝ කොහොමද මගේ යාළුවෝ හැමෝටම අපි මේ නිවාඩු දුන්නට පස්සේ කොළඹ යනවා ළමයි දෙන්නත් අරගෙන. එයාලගේ අප්පච්චි ඉන්නේ කොළඹනේ. අපිට ඉතින් නිවාඩුවට ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි අපි ගියේ. ඒත් ඉතින් දන්නවනේ මුළු රටටම වුණ ආපදාව. ඒ ආපදාව වෙන දවස්වල අපි කොළඹ තමයි හිටියේ. අපිට ඉතින් හිතාගෙන හිටියේ හැමතැනම යන්න බැරි වුණා. ඒත් වැස්සට කලින් ගිය තැන්වල වීඩියෝස් මම ඔයාලට අරගෙන ඉන්නම්. අපි දැන් මේ යන ගමන් ඉන්නේ කොළඹට. අපි බහින්ද කිට්ටු වෙලා හස්බන්ඩ් කෝල් එකක් ගන්නකොට එයා හයර් එකක් ගිහින් එන ගමන් එයා ටික රෑ වෙන්න නිසා මල්ලි වෙව්වා අපි එක්කයි යන්න. ඊට පස්සේ මල්ලිත් එක්ක බෝඩිමට ගියා. අපි දැන් බස් එකෙන් බැහැලා ඉන්නේ බෝඩිමට යන ගමන්. බාපත් එක්ක යාගෙන සල්ලි ගන්න තුස්සම වීඩියෝ එකක් ගන්න. මේ හස්බන්ඩ්ගේ බෝඩිමට යන ගමන් අපිත් ඉස්සර මේ ජායල තමයි හිටියේ. පුතාගේ ඉස්කෝලේ දාන්න ඕනේ හින්දා තමයි අපි අනුරාධපුරයට ආවේ. දැන් දිගටම ඉතින් අනුරාධපුරේ තමයි ඉන්නේ. අපේ දෝනිම හම්බ වුණෙත් මෙහෙදි තමයි. අපි දැන් ඔන්න බෝඩිමට කිට්ටු වෙනවා දැන්. ඔන්න දැන් අපි බෝඩිමට ආවා. මේ තියෙන යාගේ රූම් එක. පොඩි රූම් එකක්. ඉතින් එයා තනියෙන් ඉන්නේ. ඉතින් අපි ආව වෙලාවට යඳන් දෙකක් තියෙනවා. ඕකේ තමයි ඉන්නේ. ඉතින් මේ දවස් ටිකම ඕකේ තමයි. අපි දවස් 4කට ආවේ අන්තිමට දවස් 10ක් ඉන්න වුණා. ආපු වැස්ස ඒ කරදරත් එක්ක. ওই විදිහට ඉතින් දවසේ ගෙවුණා. හස්බන්ඩ් තව පොඩ්ඩක් රෑ වෙනවා කිව්වා ඉන්න. ඒක නිසා අපි තුන් දෙනාත් එක්ක ඉතින් හිටියා. ඔය අතර මගේ පොඩි බඩගින්නක් ආපු නිසා ඒ ළඟ කඩේකට මමයි දෝනි ගියා. පුතාව රූම් එකේ තියලා අපි දෙන්නත් එක්ක ආවා. ඉතින් ඔන්න හස්බන්ඩ් ටික රෑ වෙලා ආවා. කෑම ගේන්න නැතුව ආවේ. යා කට්ටියත් එක්ක එළියට යන්න ඕන නිසා අපි දැන් මේ කෑම කන්න ජායලට යනවා. අද කෑම කාපු තැන පුදුම රසක් ඒ චොප්සි රයිස් එක. ඇත්තටම අපි ඔයිට කලින් ඔතන ඇවිල්ලා තියෙනවා. මාර ලස්සන එළියේ කෑම කන්නම් කියලා හිටියා අපි. මధుරෝ ටිකක් පිරුණු නිසා අපි ආපහු ආවා ඇතුළට. නැත්තම් එළියේ මාරම ලස්සන කූඩාරම් ගහලා එහෙම තියෙනවා. අපි ඉතින් ඔතන කෑම කාලා ඉවර වෙලා යන්න ගියා. ඔන්න දැන් අප්පච්චිට හම්බෙලා තිබුණා මේ A12 ගියපු කට්ටිය චොක්ලට් පාර්සලයක් දීලා තිබුණා. ඒ දෙක ඔන්න මේ දෙන්නට ලැබිලා දැන් ඉතින් ඔන්න කන්න යන්නේ දැන්. ඉතින් ওই විදිහට අද දවසේ ඉවර වුණා. රෑ වුණා. දැන් අපි වොෂ් එකක් දාගෙන නිදා ගන්නත් ඕන. හරිම මහන්සි. දවල් ආපු වෙලාවෙ ඉඳලා ඉතින් ඇඟට හරිම අමාරුයි. අපි දැන් ඉතින් නිදා ගන්නයි යන්නේ. හෙට දවසේ බලමු අපි කොහෙද යන්නේ කියලා. මේ දින්නේ ඉතුරු වෙච්ච චොක්ලට් ටික අපි හෙට කනවා. ඔන්න ඉතින් මේ පහුවදා අපි කට්ටියම දැන් යන්නේ අපේ නැන්ද කෙනෙක් බලන්න. තාත්තගේ අක්කා මාලිගාවත් ඉන්නේ යා. ඉතින් අපි දෙන්න වැඩට යන කාලෙනේ අපි දෙන්නව හම්බ වුණේ. ඉතින් ඒ නැන්දගේත් එක්ක තමයි මම එකට නැවතිලා හිටියේ නැන්ද ගාව. ඉතින් එතකොට තමයි මට මගේ ආදරණීය මහත්තයාව හම්බ වුණේ.
ඉතින් ඒ නැන්දව බලන්න කියලා යනවා ටිකද ගොඩක් කාලෙකින් බලන්න යන්නත් බැරි වුණා. ඒක නිසා එයාවත් බලලා සූ එකටත් යන්න හිතුවා අපි. මොකද මේ වෙලාව තිබුණ නිසා. ඊට පස්සේ ඔන්න පෙරේරෙන් සන්ස් එකෙන් නැන්දට පොඩි කේක් එකකුයි බිස්කට් එකකුයි ගත්තා. ඒකත් අරගෙන දැන් අපි හස්බන්ඩ් එනකන් ඉන්නේ. යා තෙල් ගහන්න ගියා පුතත් එක්ක. අපි දැන් ටිකක් කළා බලන් හිඳලා ඔන්න දැන් එයාලා ආවහම අපි දැන් යනවා නැන්දක් ගෙදර. නැන්දක් ගෙදරදී නම් මම වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ අපි එහෙ ඉඳලා කෙලින්ම සූ එකට යනවා. අපි ඔතනින් ජායලින් හයිවේ එකට දාලා හයිවේ එකේ තමයි ගියේ කොළඹට. කොළඹට ගිහිල්ලා නැන්දලා ගෙදරට ටිකක් ඉඳලා දවල් ටිකකින් කෑම කාලා තමයි අපි සූ එකට යන්න පිටත් උනේ. බලන්නකෝ ඉතින් මේ හයිවේ කොච්චර ලස්සනද යනවා දකිද්දි ඉතින් ආසයි. ඇත්තටම වීඩියෝ එඩිට් කරද්දී ලස්සන දැන් අයින් කරන්න හිතෙන්නෙත් නෑ. ඔයාලා වීඩියෝ එක යවලා බලන්න. ඉතින් මේ දිග වැඩි වෙයි සමහර විට. මේක මං ඉතින් ලස්සන නිසා එහෙමම තියලා තිබුණා. මාසයකට වගේ සැරයක් ඉතින් අපි මෙහෙම ඉඳලා හිටලා හම්බ වෙනකොට ඉතින් මාර ආසයි. ඉතින් හස්බන්ඩ් ඉස්සර නම් ඉතින් අපි 4 දාම එකට හිටියා. ඒත් ඉතින් මොනා කරන්නද කරන ජොබ් අනුව ඉතින් වෙන් වෙලා ඉන්න මේපෑ. නැත්තම් ජීවිතයක් නැහැ. ඉතින් එහෙම. ඉතින් හස්බන්ඩ් එක්ක ඉන්න දවස් ටික ඉතින් පුදුම සතුටෙන් ගත වුණා. අපි 3 දෙනාටම. එයාටත් ඒ වගේ ඉතින් එයා තනියම ඉන්නේ. මට නම් දරුවෝ දෙන්න හරි ඉන්නවා. එයාත් ඉතින් තනියම ඉන්නේ. වෙලාවකට හරියකට කන්නත් නැහැ. කඩින්ම කෑම කන්නේ. ඉතින් අපි ඔය හිටිය දවස් ටිකේ කඩෙන් එක දිගට කෑම කාලා එපා වුණා. ගෙදර කෑම කන්න පුදුම ආසාවක්. ඉතින් ගෙදර කෑමක වටිනාකම දැනෙන ඔය වෙලාවක ඔන්න ඉතින් අපි දැන් සූ එකට ආවා. බලන්නකෝ ඉතින් සූ එකේ තියෙන දේවල්. මුලින්ම ඉතින් මාළු බලන්නනේ තියෙන්නේ. ඉතින් අපි මාළු ටික අපේ දෝනිට මතක නැහැ. පුතත් පොඩි කාලේ එක්කන් ආවේ. දෝනිට චූටිද කොහෙද දෝනි මට හරියට මතකත් නෑ. දෝනිට නම් මතකත් නෑ. පුතාටත් වැඩිය ඉතින් මතකයක් නෑ. චූටිනේ එනකොට ඉතින් දැන් වයස හොඳයි හින්දා තමයි ඔය එක්කන් ආවේ. අපිට ඉතින් හැමතිස්සෙම මේ වෙන්නෙත් නෑනේ. ඉතින් නිවාඩුවකට එනවා. ඉතින් අප්‍රේල් නිවාඩුවට දෙසැම්බර් ඒ වගේ ඉස්කෝල නිවාඩුවට අපි එනවා. එහෙම නැත්නම් ඉතින් හස්බන්ඩ් එනවා. කොළඹ ආවහම ඉතින් කොහේ හරි අපි දෙන්න එකයි යනවා අපි ඔය ඉතින්. ලොකුම ආසාව තිබුණේ ඉතින් කට්ටියත් එක්කම නුවර යන්න ඉතින් බැරි වුණා. වැස්සත් එක්ක ආයෙ පාර ඉතින් නිවාඩුවට එන්න ඕනේ. ඉතින් නුවර යන්න පුතාගේ බාරෙකුත් තියෙනවා නුවර. අපි ඒක දෙන්න යන්නත් ඕන. දැන් ඉතින් ඔය කට්ටියම ඇවිදිනවා. ඔතනින් ටිකක් හවස් වෙනවා. හවස් වෙලා අපි හිතුවා අපේ තව පුංචි කෙනෙක් ඉන්නවා මත්තේගොඩ. පුංචි ඉතින් එන්න කියලා කෝල් කරා. අපි ඊට පස්සේ ආයෙ එහෙටත් ගියා. එහෙටත් කේක් එකක් යන ගමන් අරන් ගියා. මට ඒ වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ පුංචිලා රෑගෑම කාලේ යන්න ඉන්න කිව්වා. ඊට පස්සේ කෑමක් කාලා අපි ගොඩක් රෑ වුණා ආපහු ගෙදර එනකොට. මගේ තාත්තගේ නෑදෑයෝ හැමෝම ඉන්නේ කොළඹ. අම්මා තමයි අනුරාධපුරේ. ඉතින් අපි අම්මගෙන් ඉඩම් කැලක් හම්බුණා. අම්මාලාගේ මිදමට අල්ලපු ඒ කියන්නේ ඉඩමත් එක්කම තියෙන එක. ඉතින් ඒකේ අපි ගේ හදලා තියෙන්නේ කොළඹ. ඉතින් කුලියට තමයි කාලේ හිටියේ අපි. ඉතින් දැන් එහෙ ගේ හදලා ඉතින් දිගට මෙහෙ තමයි පදිංචි වෙන්නේ. මේ අලි ටික දැන් පොලිමට යන්නේ අලි සෙල්ලම් වලට. අපි ගියා අලි සෙල්ලම් බලන්න.
අනේ අපි පොඩි කාලේ නම් මෙයාගේ මාර සෙල්ලම් දැන් මේ මාර විදියට දැන් අර ලොකුවට එහෙම නෑ පොඩි වෙලාවක් තමයි ඉතින් ළමයිට පෙන්වන්නේ. අපි පොඩි කාලේ අපේ ආච්චි එක්කන් යනවා අපි කොළඹ නිවාඩුවට ආවහම. ඉතින් ඒ කාලේ නම් මාර දේවල් තිබේ. දැන් සත්තුත් අඩුයිද මන්ද සෑහෙන්න. ඉස්සර නම් සෑහෙන සත්තු ප්‍රමාණයක් හිටිය අපි පොඩි කාලේ එනකොට. දැන් ගොඩක් අඩුයි. අපි සාමාන්‍ය මායි හසුනේ බඳින කලිනුත් ඔය ඇවිල්ලා තියෙනවා සූ එකට. එතකොට සාමාන්‍ය ප්‍රමාණයක් හිටියා. දැන් ගොඩක්ම අඩුයි වගේ. බෙනට් වල. මේ වෙන නමක් නේද අලු කැංගරුව. ඔන්න ඉන්නවා ජිරාෆ්. අනේ මට ජිරාෆ්ට කොලයක් බොම්බේ මොකයි අර ජිරාෆ් මේ උස බලන්න ජිරාෆ් ඔය වෙලාවේ සූ එකට වහින්න ගත්තා. පුංචිත් ඇහුවා කෝල් කරලා මේ වහිනව නේද සූ යන්න පුළුවන්ද කියලා. ඒ කලින් නම් වැස්සේ නෑ. ඒත් ඔන්න ඔය අන්තිම ටිකේදී හොඳට වහින්න පටන් ගත්තා. අපි ඉක්මන් කරලා ඊට පස්සේ අන්තිම ටික බැලුවා වැස්සේ හරි කමන්නේ ළමයින්ට ආපු එකේ පෙන්නන්න එපයි කියලා. ඔහොමම පෙන්නගෙන ඉතින් ගියා. මට ඉතින් මේ වෙලාවේ අපේ අක්කගේ ළමයි දෙන්නත් මතක් කරනවා. ඉතින් අක්කගේ දුව නම් ඕ ලෙවල් කරන්න ඉන්නේ. ඉතින් එයා තමයි අපේ පළවෙනි ළමයා. ඉතින් පවුලේ එයා ඉස්සර එක්කන් එනවා. එයාව අපි දෙන්න නිවාඩු කාලෙට. එතකොට මෙයාලා කවුරුත් නැහැ. මේ අක්කගේ පුතාව හරි එක්කන් එන්නේ කියලා හිටියේ ටික දවසක් ඉන්නේ නේ හින්දා හරි අමාරුයි තුන් දෙනාම එක්කන් ආවහම. මට ඉතින් ওই වෙලාවේ පව් කියලා හිතුණා එක්කන් ආවනම් එයාවත් ආපහු එක්කන් යන්න ඕන කොළඹට යනකොට. මං ඉතින් වෙන්ද නම් ওই නිවාඩුවට එයාව එක්කන් එනවා. ඉතින් අක්කගේ දුවට ක්ලාස් උයි එහෙම හින්දා එයාව නම් ගේන්න වෙන්නේ අවුරුදු නිවාඩුවට එහෙම අක්කගේ පුතාව එක්කන් ආවේ. එයයි අපේ පුතා එක වයසනේ. ඉතින් දෙන්න එකටම තමයි කොහෙ ගියත් යන්නේ. ඒකින්ද මේ පාර ගෙනාවේ නෑ. ඉතින් මොකද නුවර යන්නත් ඕන තුන් දෙනෙක් එක්ක හරි අමාරුයි. මොකද වෙලාවකට රණ්ඩු වෙනවායි තුන් දෙනා. දෙන්නෙක් ඉන්නකොට රණ්ඩුව අඩුයි. තුන් දෙනා එකතු වුණාම හරි දැඟලිල්ල. ඒක නිසා තමයි ඉතින් මට ඒ උනාට දුකයි ඉතින්. අපි ඉතින් දැන් ඔයාලා ගෙදරින් සමු අරගෙන යන්නයි හදන්නේ. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ අවසන් වෙනත් එක්කම මම යනවා එහෙනම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.